මේ දේවල් දකිද්දී අපි කොච්චර වාසනාවන්තයිද කියලා හිතෙනවා. මොකද ජීවිතේ කඩා වැටිච්ච මේ ව්‍යසනකාරී අවස්ථාවක හැමදේම අහිමි වෙලා කරදරයටපත් වෙච්ච මේ අය වෙනුවෙන් උදව් උපකාර කරන්න මේ ආකාරයෙන් එකතු වෙලා මේ සුන්දර හදවත් කොයිතරම් කැපවීමක් කරනවද. ඉතින් ජාතියක් විදිහට මේ සාමූහිකත්වය කියන එක මේක තරම් වටිනා දෙයක් නැහැ ජීවිත නගා සිටුවන්න. ඉතින් හිතන්න ජාතියකට තියෙන ලොකුම වත්කම තමා සාමූහිකත්වය. ඒක අපි හැමෝම දන්නවා. පවුලකට, ගමකට, රටකට නැගිටින්න හැම කෙනාම එකතු වෙලා සාමූහිකව කටයුතු කිරීම තමයි ජාතියක තියෙන ධනය, පරම ධනය. ඒක තමයි වටිනාම කමින් වැඩිම දේ. ඉතින් එකමුතුකම නැත්නම් කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් අතීතයේ ඉඳන්ම අපේ ජාන හැදිලා තියෙන්නේ මේ සාමූහිකත්වය කියන එක ඇතුල් වෙලා. මොකද අපි ඉස්සර කාලේ ඉඳන්ම හරි එකමුතු ජාතියක්. ඉතින් ඒක රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව පොතේ පවා කියලා තියෙනවා ශ්‍රී ලාංකිකයන් කියන්නේ කොයිතරම් අර සාමූහිකත්වයෙන් කටයුතු කරන ජාතියක්ද කියලා. ඉතින් අපේ අතීතයේ මළගෙයක් සිද්ධ වුණත් ඒ මළගෙයි වැඩ කටයුතු කරේ අසල්වැසියෝ. ඉතින් උයලා කන්න දීලා ඒ හැම දේම කරේ අසල්වැසියෝ. නමුත් වර්තමානයේ අපේ කාර්ය බහුලත්වයත් එක්ක මේ දේවල් අපෙන් ගිලිහිලා ගියත් අපේ ඇතුළාන්තයේ තිබ්බ මේ සාමූහික හැඟීම කියන එක, මනුස්සකම කියන එක, සංවේදී බව කියන එක එළියට ආපු මොහොතක් මේ. ඉතින් මේ දේවල් ඇත්තටම මෙහෙම ව්‍යසනයක් හරි ඇවිල්ලා අපේ ජීවිතවලින් එළියට එනවා කියන්නේ ජාතියක් විදිහට ආඩම්බර වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි රටක වත්කම. අපි එකිනෙකා එනකොටා ගන්න ක්‍රමයක් තිබ්බනම් අපේ ජීවිත මිට වඩා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අවශ්‍ය තැන්දී හැම කෙනාම එකා වගේ එකතු වෙලා මේ කරන දේ ජාතියකට වත්කම. තමන්ට සිදුවෙච්ච ව්‍යසනයක් විදිහට මේ දේ තමන්ගේ ජීවිතයට ආරෝපණය කරගෙන වගේ මේ කරන උදව් උපකාර හැම දෙනාටම ගොඩක් පින්, ගොඩක් ස්තුතියි.